දැන් අපි බලමු p ලක්ෂයේ සිට ax ධන by ධන c සමාන බිඳුව රේඛාවටදී ලම්බක දුර මෙන්න මේ ප්‍රකාශනය කියලා පෙන්වන්නේ කොහොමද කියලා. මෙතනදී මම මෙන්න මේ රූප සටහන භාවිතා කරනවා. එතකොට මෙන්න මේ AB කියන සරල රේඛාවට P වලින් ඉඳලා ලම්බකයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ලම්බකයේ දුර තමයි අපි හොයන්න ඕන. එතකොට මෙතනදී මෙන්න මේ P කියන්නේ අචල ලක්ෂයක්. එයාගේ ඛණ්ඩාංක වෙන්නේ HK. හැබැයි Q කියන්නේ විචාල්‍ය ලක්ෂයක්. හැබැයි ඒක අපිට මෙතනදී ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි සරල රේඛාවක සමීකරණයක් නෙමෙයි අපි හොයන්න යන්නේ. අපි හොයන්න යන්නේ මෙන්න මේ P කියන ලක්ෂයේ ඉඳලා මෙන්න මේ රේඛාවට ඇඳපු ලම්බකයේ දුර තමයි හොයන්න යන්නේ. ඒකින්ද Q කියන කෙනා විචාල්‍ය ලක්ෂයක් වුණා කියලා අපිට මෙතනදී ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පද අයින් වෙලා යනවා. හරි. මම මෙතනදී PQ වල අනුක්‍රමණය ලියලා තියෙනවා ඛණ්ඩාංක වෙනස වල ලෙසරේ. එතකොට ලියන්න පුළුවන් k ඍණ y භාග බෙදීම h ඍණ x භාග කියලා. ඒ වගේම AB රේඛාවේ අනුක්‍රමණය අපි දන්නවා ඍණ A බෙදීම b කියලා. එතකොට මෙතනදී මෙන්න මේ AB සහ PQ කියන දෙන්න එකිනෙකට ලම්බක හින්දා අපිට එතනින් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක නිසා මම ලියන්න පුළුවන් AB ලම්බකයි PQ බැවින් k ඍණ y භාග බෙදීම h ඍණ x භාග ගුණ කිරීම ඍණ a බෙදීම b සමානයි ඍණ 1යි කියලා. දැන් අපිට මෙතනදී මෙන්න මේ ඍණ ලකුණු අයින් කරලා හරස් ගුණදී සිදු කරලා තව ටිකක් මේක සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එනවා k ඍණ y භාග බෙදීම b සමානයි h ඍණ x භාග මම එහා පැත්තට යවනවා. h ඍණ x භාග බෙදීම a කියලා එනවා. දැන් අපිට මෙතනදී මුලින්ම x බා සහ y බා කියන දෙන්න හොයාගන්න වෙනවා. ඒකින්ද මෙන්න මේ ප්‍රකාශනය පාරාමිතික අගයකට සමාන කරනවා. ඒකින්ද මම ලියනවා සමානයි t කියලා. මෙතනදී වරහන් තුල අපිට ලියන්න පුළුවන් t අනු පාරාමිතිය කියලා. t අනු පාරාමිතියකි. එතකොට අපිට ලියන්න පුළුවන් k ඍණ y බා බෙදීම b සමානයි t සහ h ඍණ x බා බෙදීම a සමානයි t කියලා. මෙතනදී සුළු කරලා ලියන්න පුළුවන් y බා සමානයි k ඍණ bt සහ x බා සමානයි h ඍණ at කියලා. දැන් මෙතනදී කලින් කිව්වා වගේ x බා සහ y බා වල අපිට වැදගත් කමක් නැහැ. ඒක ඒ දෙන්න අයින් වෙන්න ඕන. හැබැයි අපි ඒ වගේම t වල අගය හොයාගන්නත් ඕන. ඒක නිසා මම මෙන්න මේ x බා සහ y බා කියන එක කියනවා. මෙන්න මේ AB කියන සරල රේඛාවට ආදේශ කරනවා. මොකද Q කියන එක කෙනා ඉන්නේ AB මත. AB මත ඉන්න හින්දා x බා සහ y බා මෙන්න මේ සමීකරණය තෘප්ත කරන්න ඕන. ඒක නිසා මට දැන් ලියන්න පුළුවන් Q ලක්ෂය AB මත බැවින් එය තෘප්ත කළ යුතුය. ඒක නිසා ලියන්න පුළුවන් ax බා ධන by බා ධන c සමාන බිඳුවයි කියලා. දැන් මේක ආදේශ කරලා ලිව්වොත් එන්නේ මෙන්න මේ විදිහට a ගුණ කිරීම x බා කියන්නේ h ඍණ at ධන b වතාවක් y බා කියන්නේ k ඍණ bt ධන c සමානයි බිඳුව. මේක තව ටිකක් සුළු කරලා අපි උඩින් ලියමු. ah ඍණ a වර්ග t ධන bk ඍණ b වර්ග t ධන c සමානයි බිඳුව. මෙතනදී මෙන්න මේ ඍණ a වර්ග t සහ ඍණ b වර්ග t දකුණු පැත්තට දාලා මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ah ධන bk ධන c සමානයි මෙතනදී මම t කියන එක කෙනා එළියට අරගෙන ලියනවා a වර්ග ධන b වර්ග කියලා. එතකොට අපිට එනවා t සමානයි ah ධන bk ධන c බෙදීම a වර්ග ධන b වර්ග කියලා. දැන් අපි මෙන්න මේ t කියන පාරාමිතිය සඳහා ප්‍රකාශනයක් ලබාගෙන තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් මෙන්න මේ b සඳහා වන ලම්බක දුර හොයාගන්න.
අපිට මෙන්න මේ D කියන ලම්බක දුර හොයාගන්න පුළුවන් මෙන්න මේ P සහ Q වල ඛණ්ඩාංක අතර වෙනසේ වර්ගවල එකතුවේ වර්ගමූලයෙන්. ඒක නිසා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. D සමානයි වර්ගමූල ඇතුලේ y බාරින k වල වර්ගය ධන x බාරින h වල වර්ගය කියලා. දැන් මෙතනදී අපිට x බාර සහ y බාර සඳහා ආපු අගයන් ආදේශ කරලා ලියන්න පුළුවන්. එතකොට එනවා වර්ගමූල ඇතුලේ y බාර කියලා ආවේ k ඍණ bt ඍණ k වල වර්ගය ධන x බාර කියලා ආවේ h ඍණ at එතන ඉන්නේ ඍණ h. එතකොට මෙන්න මේ ධන k ඍණ k කැපිලා යනවා. ඒ වගේම ධන h ඍණ h කැපිලා යනවා. ඒ කියන්නේ අපිට අන්තිමට එනවා b වර්ග t වර්ග ධන a වර්ග t වර්ග වල වර්ගමූලය. ඒ කියන්නේ අපිට මෙතනදී t කියන එක එළියට ගන්න පුළුවන්. එතකොට එනවා t වතාව a වර්ග ධන b වර්ග කියලා. දැන් අපිට මෙතනදී මෙන්න මේ අපි t සඳහා හොයාගත්ත ප්‍රකාශනය ආදේශ කරලා ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. සමානයි t වලට ආවේ ah ධන bk ධන c බෙදීම a වර්ග ධන b වර්ග කියලා. ගුණ කිරීම වර්ගමූල ඇතුලේ a වර්ග ධන b වර්ග. මෙතනදී මෙන්න මේ a වර්ග ධන b වර්ග කියන එක ලියන්න පුළුවන් මූලවල ගුණිතයක් විදියට. a වර්ග ධන b වර්ග ගුණ කිරීම මූල ඇතුලේ a වර්ග ධන b වර්ග කියලා. ඒ කියන්නේ මෙන්න මේ මූලයට එතන මූලයක් කැපිලා යනවා. අපිට අන්තිමේදී උත්තරේ විදිහට එනවා ah ධන bk ධන c බෙදීම වර්ගමූල ඇතුලේ a වර්ග ධන b වර්ග කියලා. මෙතනදී අපි මාපාංක ලකුණු පාවිච්චි කරනවා ධන අගයක් ලබා ගැනීම සඳහා.